ලංකාවේ තියෙන බොහෝ අපූර්ව ස්ථාන ගැන නිවුස් ෆස්ට් අපි නිරන්තරයෙන් වාර්තා කරනවා. ඔව් අනෝජ්. එහෙම අපූර්ව ස්ථානයක් සොයාගෙන අපේ නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු හර්ෂ පීරිස් ඇතුළු කණ්ඩායමක් පසුගිය දවසක හොරණ ඔලුබඩුව ප්‍රදේශයේ සංචාරය කළා. ජෛව විවිධත්වයෙන් සහ ස්වභාවික සෞන්දර්යයෙන් අනුවන මේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ අපිට හමුවන්නේ හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කෝරළීම මන්සන්දිය අසලින් වමට හැරී කිලෝමීටර් 2ක් ගිය විටයි. 8 දෙනෙකුගෙන් සමන්විත අප කණ්ඩායමට මධ්‍යස්ථානයේ සමාජිකින් අමතරව ගම්වාසීන් කිහිප දෙනෙක්ද එක් වුණා. කොළඹ කළුතර දිස්ත්‍රික්කවල බෙදුම් රේඛාව පිහිටා ඇති කොඩිගහකන්ද පරිපාලන වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටා තිබෙනවා. මේ තියෙන්නේ අර අපි කියන්නේ ලේනතරේ කියලා. වනාන්තරයේ තියෙන උත්කර්ෂ අවස්ථාව කියලා. ඒ කියන්නේ වැඩිලා ඉහළටම යනවා. දැන් මේ තියෙන වැඩිමින් පවතින වනාන්තරය. අක්කර 35ක භූමි භාගයක විසිරී ඇති මෙම වනපෙත හඳුනාගෙන තිබෙන්නේ තෙත් කලාපීය ද්විතීක පඳුරු වනාන්තරයක් ලෙසයි. ගමන ආරම්භයේදීම ඊට බාධා එල්ල වුණේ පෙර දින රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සන සුළු වීම හේතුවෙන්. කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ ගිය අප කණ්ඩායමට මේ ලැබුණු අභියෝගය නම් සුළු කොට තැකීමට බෑ. හරි. නෑ. කොඩිගහකන්ද පළමු බාධකේ අපි ජය ගත්තා. මේ බාධකේ ජයගත් පිරිසෙන් කොටසක් තමයි මේ ඉන්නේ. තව කොටසක් ඒ බාධකේ ජයගෙන ඉන්නවා. ඉන්පසු ගමන් විඩාව සංසිඳවා ගැනීමට මොහොතකට නතර වූ අප කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ සභාපතිවරයා සමග දොඩමළු වුණා. මේ කලේ පාරිසරික වික්‍රමාන්විත ක්‍රියාවක්. අපි දැන් මේ ඇවිල්ලා ගිමන් හරින වෙලාව මෙතන මේ ස්ථානේ අපි සකස් කළා තියෙන ස්වභාවික මේ ගල් පිහිටලා තිනවා. අපි මේව මත වාඩි වෙලා අපි මේ වනාන්තරය පිළිබඳව එන සිසු දරුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වගේම පරිසර වලින් දැනුවත් කිරීම තමයි මේ ස්ථානේදී අපි කරන්නේ. මේ කලාපය අපි නම් කරලා තියෙන්නේ හේන් කුට්ටිය කලාපය කියලා. ඒකට හේතුව තමයි මේ අවට වැඩිපුර තියෙන හේන් කුට්ටිය ගස් නිසා. කොඩිගහකන්ද වනපෙතේ මීට පෙර කරන ලද සමීක්ෂණවලදී ශාක විශේෂ 133ක් හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තර තොරතුරු හෙට දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති තුන. කොඩිගහකන්දේ ජෛව විවිධත්වය සොයා අප ඊයේ ගමන් ආරම්භ කළා. මේ ඒ ගමනේ දෙවන පිවිසුම. කොඩිගහකන්ද වනපෙතේ මීට පෙර සිදු කරන ලද සමීක්ෂණවලදී ශාක විශේෂ 133ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික ට්‍රික්ස් ෆමම් පුල්කේලම් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දුර්ලභ බිම් උඩවැඩියා ශාකයේද අපට දැකගත හැකි වුණා. ශාක විශේෂ වලට අමතරව සත් විශේෂ රසක්ද මෙම වනපෙතේ දැකිය හැකියි. ඒ අතරට සමනල විශේෂ 46ක්, උභය ජීවීන් විශේෂ 5ක්, උරග විශේෂ 18ක් හා කුල 33කට අයත් පක්ෂ විශේෂ 71ක් අයත්. මීට අමතරව ශීර්පායි සත්ව විශේෂ සහ මත්ස්‍ය විශේෂ 16ක්ද කොඩිගහකන්ද වනපෙතෙන් සොයාගෙන තිබෙනවා. එම මත්ස්‍ය විශේෂ අතරින් 6ක් මෙරටට ආවේනිකයි. තැඹිලි දොළ, නාස් දොළ, දිග්ගල දොළ, පීලි දොළ සහ ටැංකි දොළ මේ වනපෙතට එක් කරන්නේ සැබවින්ම සුන්දරත්වයක්. කෙසේ වෙතත් මේ සුන්දර බිම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත්වීමේ අවදානමක්ද නැතුවා නොවේ. ඊට වැඩිම තර්ජනයක් එල්ල වී තිබෙන්නේ වසර කිහිපයක සිට කොඩිගහකන්ද අවට සිදුවන කළුගල් කැඩීමේ කටයුත්තයි. භූගත ජලය අවම වීමත් ගල්පොර දැමීම මගින් සිදුවන ශබ්ද දූෂණයත් ඉන් ප්‍රධානයි. කොඩිගහකන්දේ ඉහළම ස්ථානයට පැය කිහිපයක දුෂ්කර ගමනකින් පසුව අප සේන්තු වුණා. මේ කොඩිගහකන්දේ ඉහළම ස්ථානයයි. මෙම ස්ථානයේ ඉංග්‍රීසි පාලන සමයේ කොඩියක් සිටු බැවින් පසු කාලීනව මේ කොඩිගහකන්ද බවට පත් වුණා. මේ ස්ථානයේ සිටු කොඩිය එදා බටහිර ඉන්දියන් සාගරයේ නෞකා වෙත මඟ පෙන්වූ එකක් බව පැරැන්නන් පවසනවා. ශ්‍රී ලංකාවේ පිහිටි එකම පෞද්ගලික පක්ෂී කෞතුකාගාරය. ඒ පිළිබඳ තොරතුරු හෙට.
කොඩිගහකන්දේ ජෛව විවිධත්වය අපි පසුගිය දින දෙකේ වාර්තා කළා. මේ ඒ ගමනේ අවසන් පිරිසුම. මේ දක්වා කොඩිගහ කන්දේ එක් පසක සිට ඉහළට පැමිණි අප අනෙක් පසෙන් කන්ද පාමුල දක්වා ගමන් කිරීම ආරම්භ කළා. ඒ කන්ද පාමුල පිහිටි තවත් සුවිශේෂී ස්ථානික තොරතුරු ඔබට සමීප කිරීමේ ආරම්භණය. අපි දැන් පැමිණි කොඩිගහකන්ද පාමුල පිහිටි සොයිසාවරුන්ගේ නිවාඩු කෙතන වන උඩ බංගලා වෙතයි. මේ 1889 වර්ෂයේදී පමණ ඉදිකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි එකම පෞද්ගලික පක්ෂ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන මෙම නිවාඩු නිකේතනයේ සොයිසාවරුන් සතියන්තය ගත කර තිබෙනවා. සොයිසාවරුන් ලෙස හැඳින්වෙන්නේ 19 වන සියවසේ මෙරට විසූ දානපති පවුලක්. අතීතයේ මේ තුල පක්ෂීන්ගේ අනුරු දැකගත හැකිවත් අද ඒවා තැන්පත් කර තිබෙන්නේ ජාතික කෞතුකාගාරයේ. ඒ දවස මේ ස්ථානයට විශේෂ අමුත්තන් සහ ප්‍රබෝන් රැසක් පැමිණ ඇති බව සඳහන්. ඒ අතරින් ජපානයේ අකිහිතෝ අධිරාජ්‍ය කුමාරවදයේදී මෙරටට පැමිණි අවස්ථාවක සිට වූ අශෝක ගස අද දිස්වන්නේ මෙලෙසින්. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා රෝපණය කළ කළුවර ගසත් SWRD බණ්ඩාරනායක මහතා විසින් සිට වූ ඇහැල ගසත් මේ බිමට එක් කරන්නේ අභිමානයක්. මේට අමතරව ග්ලෝස්ටර් ආදිපාදවරයා මුව ආණ්ඩුකාරවරයා ඇතුළු රාජකීයයන් මෙන්ම මහා සංගීතඥ රවීන්ද්‍රනාත් tagore මහතාද මේ බිමට පැමිණ ඇති බව ඉතිහාසයේ සඳහන්. එදා මෙහි පැවති තත්ත්වය කෙසේ වන්නට ඇත්ද? 90 වෙනි වියේ පසුවන මේ මැණිකේ නෝනා ඒ අතීතය ආවර්ජනය කළා. වීඩියෝ සොයිසෝ කියන්නේ තාත්තා මේ විද්බඩ සොයිසෝ කියන කෙනා තමයි උඩ බංගලාවට එන්නේ. අපිට යාගෙන් පඩි හැමත් තරම් තියෙනවා. මේ යාගේ දුවලා පුතු සේරම එනවා. ශායල මහත්තයා, රිසිල් මහත්තයා, ට්‍රැන්ඩිස් මහත්තයා. ඊනාම සීලාම කියලා දුවගෙන ඉන්නවා. මේ අපි තාම ඉතින් ඒගොල්ලෝ කාලා බීලා සංග්‍රහ කරලා ඒගොල්ලෝ ගමනට ආරම්භ වෙනවා. කාර් එනවනේ 10ක් 12. යනවා අපි දුවලින් ගත්තේ අපිට පඩිය වැටෙනවා. අපි එතන රාජකාරී කරලා යනවා. විද්‍යාල ශිෂ්‍යයන් පරිසරයට ආදරය කරන අය මෙම ස්ථානට එනවා සංචාරය සඳහා, අධ්‍යයන කටයුතු සඳහා. ඒ වගේම අපි මෙම ස්ථානයේ දින දෙකේ තුනේ පාරිසරික කඳවුරු පවත්වනවා. ඒ නිසා ලංකාවේ ඕනෑම කෙනෙකුට පරිසරය ගැන ආදරය කරන අයට පරිසරය ගැන ඉගෙන ගන්න, පරිසරය ගැන අත්දැකීම් ලබා ගන්න හොඳම ස්ථානයක් මේක. අපි ඒවා ස්වේච්ඡාවෙන් සේවාවක් හැටියට තමයි මෙම ස්ථානයේදී පවත්වාගෙන යන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකික සහ විදේශීය ඕනෑම කෙනෙකුට මෙම ස්ථානයට ඇවිල්ලා අපත් සමග හොඳ පාරිසරික අත්දැකීමක් මේ වනාන්තරය ආශ්‍රිතව ලබා ගන්න පුළුවන්.